හායි ළමයි ඔයාලා බලනවා ඇති මේ මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් තමයි මම ඔයාලව හම්බෙන්න ආවේ. මේක ඇවිල්ලා අපේ වෙඩින් එකේ මල් බොකේස් දෙක අපි ෆ්ලවර් ප්‍රිසර්වේෂන් කරන්න දුන්නා. ඇත්තටම මම දෙන්න හිටපු කෙනාට මට දී ගන්න බැරි වුණා. අවසානයේ මල් ටික සවුත් වෙන්න කලින් මම මේ එක පාරටම මට ඔලුවට ආවේ ඉමෝ ක්‍රාෆ්ට්. මොකද එයා ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. මේ එතකොට මුළු ලංකාවක්ම දන්නවා. ලංකාවක් නෙමෙයි වෙනත් රටවලුත් එයාට මේ එයාගේ සර්විස් එක ගන්නවානේ. ඉතින් මේ මම එක පාරටම එයාව තමයි ඔලුවට ආවේ. ඇත්තටම මේ එයාට දෙන්න කලින් අයිඩියා එකක් නොතිබ්බත් මල් ටික සවුත් වෙන නිසා මම මේ හොටෙල් එකේ ඉඳන්ම තීරණය කරා මේවා ටික මේ මල් ටික එයාට දෙනවා කියලා ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකකට. ඉතින් ඔයාලා දන්නවා වගේ මගේ මල්ලිගේ දෙන්නගෙම වෙඩින් එක තිබ්බ එකට. ඉතින් මගේ එතකොට මල්ලි මැරි කරපු නෑනා. එයාගේ මල් බොකේස් දෙකයි මගේ ඒවයි. එතකොට මල් බොකේස් 4ක් තිබ්බා දවස් දෙකට. ඉතින් දවස් දෙකේ මේවා එකකට දාලා තමයි මට ප්‍රසර්ව් කරගන්න ඕන උනේ. ඉතින් කොහොමාරි ඇත්තම කිව්වොත් ඒකත් මාරම මේ සුන්දර මතකයක්. ඔය තියෙන්නේ දැන් අද තමයි මට ආවේ මේ රෑ මම නිදිමතේ ඕක අන්පැක් කරන්නේ. මේ ඔයාලට පේනවා ඇති මගේ මූණෙන්ම මේ මං බලන්නකෝ මම මේ දෙන රියැක්ෂන් එක මේ ඒ අස්සෙම මම මේ වොයිස් කරනවා. මොකද හේතුව මට මෙහෙමම වීඩියෝ එක අප්ලෝඩ් කරන එක ලේසියි. මොකද මම පස්සේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න හිටියට මට ඒක ඇත්තටම මිස් වෙනවා. ඉතින් අවසානයේ බලපුවා මට වීඩියෝ එකක්වත් දාන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම තීරණය කරේ මේ කමක් නැහැ නිදිමතේ හරි මේකම දානවා කියලා. ඉතින් එදා මේ මල් ටික අපි ඉමෝ ක්‍රාෆ්ට් එයාගේ ගෙදරට ගිහින්මයි දුන්නේ. කොහොම හරි ඇත්තටම කිව්වොත් ඒ යන වෙලාවේ මං හිතන්නේ 12ත් පහ වෙලා රෑ 12ත් පහ වෙලා ඒත් එයාලා හැරගෙන හිටියා. ඒ නිසා අනේ මේ වඩාද අපිට ප්‍රශ්නයක් උනේ නැහැ. ඒවා ටික බාර දෙන්න. අපි කලින් යාලට කතා කරන්නවත් නැතුව ගිහින් තමයි ඒ ටික දුන්නේ ලොකේෂන් දාගෙන. ඔය තියෙන්නේ මට අද ගෙදරට ආව ෆ්ලවර් ප්‍රිසර්වේෂන් මේක. මේ ඒක ඇවිල්ලා මේ නංගීක මම ඕපන් කරේ නැහැ. මගේ එක විතරයි බැලුවේ. දෙකම මගේ ගෙදරට ආවා. මේ ඉතින් ඇත්තම කිව්වොත් එදා රෑ කොහොම හරි එයාලගේ ලොකේෂන් හොයාගෙන ගිහිල්ලා කතා කරලා තියෙන්නේ එයාගේ ගෙදරට එහා පැත්තේ ගෙදර. ගේට්ටුවට ගහලා තියෙන්නේ අපි තට්ටු කරලා තියෙන්නේ. ඉතින් ආවේ සීයා කෙනෙක්. තව ටිකකින් අපි ගුටිත් කනවා. ඒ මහා පාන්දරේ මේ මොනසව නිින්දෙන් හැරවගෙන මේ අපි මල් දෙන්න ගියා. පස්සේ තමයි යා කිව්වේ අනිත් ගෙදරයි මේ ඉමෝ ක්‍රාෆ්ට් ඉන්නේ කියලා. ඉතින් ඔය මම මේ මල් එක බලන එක ඉතින් බලපු ගමන් හොඳයි. ඒක අවුලක් නෑ ලස්සනට තිබ්බා. මේ ඇත්තම කිව්වොත් අපි ගිහිල්ලා මල් ටික බාර දෙද්දි එයාලා වෙනමම අපිට කොලයක් දෙනවා. ඒ කොලේ තියෙන ඔක්කොම කියවන්න කියලා. අපි දෙන්නගෙම ඕඩර්ස් දෙක දුන්න නිසා මම ඒකේ ගාන මට මතක නෑ. කීයක්ද? ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එක ගාන මෙයාත් නිදිමතේ මොනවා කියවනවද මන්දනේ මං ගාන බලලා දාන්නම්. මේ ඇත්තටම මේ එතකොට අපි half payment එතනදි කරා. පස්සේ හැබැයි සෑහෙන කාලයක් ගියා යාට අපේ වැඩේ කරලා දෙන්න. ඉතින් ඒක සාධාරණයි යාට වැඩ ගොඩක් ඇති. මේ අක්කට මේ ඉතින් ඒ වැඩ ඇස්සේ අපේ නිර්මාණයත් ලස්සනට කරලා දුන්නා. මේ හැබැයි පොඩි අඩුපාඩු ටිකකුත් මට තිබ්බා කියන්න. ඔය මම ඔය ඇස්සෙත් පෙන්නනවා නිදිමත ගත්තේ. මේ ඇත්තටම අර ෆ්ලවර්ස් වල කම්බි එහෙම එළියට ඇවිල්ලා පිටිපස්සෙන්. ඒතර පොඩ්ඩක් එතන නම් චුටක් අප්සෙට් එකක් තිබ්බා. ආයේ තැන් දෙකක වගේ පළුදු වෙලා තිබ්බා. ආයේ බබල්ස් එහෙම ගොඩක් තිබ්බා. මේ ඉතින් මෙහෙමයි මේ අර අපිට කියන්න බෑ. මොකද මම ඕක කරේ නෑනේ. ඉතින් කරන කෙනා තමයි දන්නේ අමාරුව. ඉතින් එයා මේ යාට උඩරිම සාධාරණයක් විදිහට අපිට කරලා දෙන්න ඇති. ඒ වුණාට මේ අර තිබ්බ විදිය තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මේ එතකොට ෆ්ලවර්ස් නම් මෙහෙමයි. දැන් අපි වයිට් එක තියෙනකොට එයාලා මුලින්ම කියනවා මේ ෆ්ලවර්ස් වල විදිය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. දවස් ගාන අනුව හරි වතුර ඉහළ එහෙම ගියොත් එහෙම තවත් මල් සවුත් වෙනවා. ඒ නිසා මේ එක එකනාට ඒවා වෙනස් වෙනවා. මේ ඉතින් ඔය මම පෙන්නන්නේ ඔය බබල්ස් තියෙන ඒවා. එතකොට මේ
ක්‍රැක් වෙලා කියන්නේ පොඩ paludu වෙලා වගේ තියෙන ඒවා එහෙම තිබ්බා. අර උඩ එහෙම චුටක් බබල්ස් ගොඩාක් තිබ්බා. මේ ඒවා එයාලා මේ කියන්නේ අපිට එහෙම වැරද්දක් කියන්න බෑ. ඒගොල්ලොන් කරගෙන යද්දි එයාලට ප්‍රශ්න වෙන ඒවා වෙන්න ඇති. මේ ඒකේ මම මුකුත් කියන්නේ නැහැ නිසා කොහොම හරි අපි කොහොම හරි අපේ වෙඩින් එක තිබ්බේ 18 වෙනිදා අපි යාලට ෆ්ලවර්ස් බාර දුන්නාම 19 අපේ හෝම් කමින් එක තිබ්බා. ඊට පස්සේ 20 වගේ යාලට අපි ඒව ටික බාර දුන්නා මල් ටික. කොහොම හරි අද ඇවිල්ලා ඒ දෙසැම්බර් 20 ගිය අවුරුද්දේ අද ඇවිල්ලා පොසොන් මාසේ පොසොන් දවසට පහුවෙනිදට පහුවෙනිදා. ඒ කියන්නේ කවදද? එයා නිදි. කොහොම හරි ඉතින් ටිකක් කල් නම් ගියා. කොහොම හරි මෙහෙම වැඩකුත් වුණා. කොහොම හරි මම ඔය මේ ෆ්ලවර් ඕක හදලා කියලා අපිට ඇත්තටම පණිවිඩය ආවේ නැහැ. මේ යාලගේ විදියද දන්නේ නැහැ. මම ඊට කලින් යාලගෙන් ඕඩර්ස් කරලා තිබෙන්නේ නැති නිසා මම දන්නේ නැහැ. මම මේ ගෙයින් එළියේ ගෙදරින්දි නෙවෙයි මට කෝල් එක ආවේ. හැබැයි කෝල් එක ආව ගමන්ම මේ ආයෙමත් මං හිතන්නේ ඉමෝක්‍රාෆ්ට් එකෙන් කතා කරයි අයියා වෙන්න ඕනේ. මේ කොරිය එකෙන් ඇවිල්ලා තියෙන නංගි මේව ටික බාර ගන්න කියලා කිව්වා. ඒ වුණත් මං ඊට පස්සේ හස්බන්ඩ්ට නම් එක දීලා ඒ අතටම කොරිය කෙනාට කතා කරපුවාම එයා මට ගොඩක් අර ටිකක් තදින් වගේ කතා කරා. එයා කියනවා ගොඩක් වෙලා ඉඳන්ලු ඉතින් ඒක මට කරන්න දෙයක් නෑ. ඇත්තටම එයා කෝල් එක ගත්ත ගමන් අපි ওই ප්‍රශ්නේ විසඳගත්තා. විනාඩි 5-10ක් ඇතුළත මට ඇත්තටම කිව්වේ නෑ වේලාස්සන මේ ඕඩර් එක එවනවා කියලාවත්. නැත්තම් මම ලෑස්ති වෙලා ඉන්නවා. මේ නැත්තම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආයෙම කොරිය ගාස්තු මම ඇත්තටම මේක ගැන දැනගෙන හිටියේ නෑ. හොඳ වෙලාවට අතේ සල්ලි තිබ්බා හස්බන්ඩ්ගේ අතේ. රුපියල් 1000ක මුදලක් ගත්තා. ඒක මම ඇත්තටම කලින් දැනුවත් වෙලා හිටියේ නෑ. හොම තමයි ඉතින්. කොහොම හරි කමන්නේ මේ මගේ ෆ්ලවර්ස් වල කියන්නේ මම එදා අතේ තියාගෙන අනේ මගේ විශේෂ දවසේ අතේ තියාගෙන හිටමු මල් ටික මට හැමදාම මතක තියාගෙන රස විඳින්න පුළුවන් විදිහට ඉමෝක්‍රාෆ්ට් එකේ ඔයා මට මේක හදලා දුන්න එකට thank you very much. ඉතින් ඔයාලත් බලලා ඔයාලගේ මතකත් මේ විදිහට එකතු කරගන්න. ඉතින් හැමදාම ඒවා දිහා බලාගෙන ඔයාලට සතුට වෙන්න මතක් කරන්න ඔයාලගේ මතක අලුත් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහින් එන්නම්. bye bye.